ඉතින් BG 360 බිත්තර V1 අපේ ෂොප් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අපේ ෂොප් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන් නැත්නම් ගෙදරටම ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. ඉතින් BG 360 බිත්තර V1 ගැන කතා කරනවා නම් මේක නාඩු V ප්‍රභේදයක්. හාල් එක සුදු පාටයි. ඉතින් අස්වැන්න නෙලීමට දින 99ක් විතර යනවා. මාස 3මාර V ප්‍රභේදයක් මේක. මේක මුල් දවස්වල ගොවියන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. සාමාන්‍ය හෙක්ටයාරයකට ටොන් 5ත් අතර අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. දැනටමත් බොහොමයක් ගොවියන් යලමහා කන්න දෙකටම හිටවන් ආස කරන V ප්‍රභේදයක් මේක. ඉතින් පැසුන ගමන්ම අස්වැන්න නෙලා ගන්න ඕනි. නැත්නම් V8 හැලෙන්න පුළුවන් ඉඩ වැඩි මේකේ. පොහොර වර්ග වලට සංවේදී වීශාකයක් කියලා අපිට මේක පෙන්වන්න පුළුවන්. ඉතින් මේකේ ලක්ෂණ කිව්වොත් පත්‍ර කොපුව කොළ පාටයි. පත්‍රයේ පාට මධ්‍යස්ථ කොළ, පත්‍ර තලයේ ගොරෝසුයි. උස මධ්‍යස්ථ ප්‍රමාණය, කරල් විහිදීම යම්තම් කියන්න පුළුවන් අපිට. V8 පිදුරු පාටයි. V8 හැඩයකුත් අර්ධ තර්කු හැඩයක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ නණ්ඩුව පිහිටලා නැහැ. ඉතින් ගොවියන් අතර ගොඩක් ජනප්‍රිය V ප්‍රභේදයක් මේක. ඉතින් BG 360 මේ V ප්‍රභේදය ඔයගොල්ලන්ට අපි මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. ඉතින් ඉස්සරහටත් මේ වගේ V ප්‍රභේද ගැන වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. දෙකම CS Agro අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. CS Agro සරුසාර වගාවක් අතමිට සරු හෙටක් ඔන්ලයින් ඇනුම් කිරීමට පිවිසන්න www.csagrolk.com